දැන් ලාල්කාන්ත ඇමතිවරයා කියනවා මේ සමාජය හරි කොහකයි කිය. මිනිස්සු හරි ඊර්ෂ්‍යාවයි. ඉතින් මේ සමාජය වෙනස් කරන්න ඕනේ කියලා කියනවා. ඇත්ත. දැන් කවුද කොහක තම ඇති කරේ? කවුද ජනතාවගේ හිත්වල වෛරය ඇති කරේ? කවුද ඊර්ෂ්‍යාව ඇති කළේ? මේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ඉතිහාසයේම අරගෙන බැලුවොත් ඒගොල්ලෝ හැමදාම මේ සමාජයේ ඉන්න අනිකා ගැන වෛරය කුහකකම ඇති කරන්න තමයි ඒගොල්ලෝ කතා කරලා තියෙන්නේ. ඒගොල්ලෝ කවදාවත් ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරලා නැහැ. ඒගොල්ලෝ කතා කරේ ඒ ආණ්ඩු කරන අයගේ, ඒ හිටපු മന്ത്രിවරුන්ගේ, ඇමතිවරුන්ගේ, ඒගොල්ලන්ගේ ගෙවල් ගැනයි, ඒගොල්ලන්ගේ ළමයි යන පාසල් ගැනයි, ඒගොල්ලෝ පාවිච්චි කරන වාහනය ගැන තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. අද ඒ දේ ඒගොල්ලන්ටත් ඇවිල්ලා තියෙනවා. දයාගෙන් තියෙනවා අට්ටු ගන්න ගියක් දාලා තියෙනවා නේද? දැන් ඒගොල්ලෝ ඉස්සර අපිට කිව්වේ ඒගොල්ලෝ එන්නේ මේ අල්ප ජීවිතයක් ගත කරන්න එනවයි කියලා නේ ආවේ. ඒක තමයි කිව්වේ බලය ගන්න. ඒගොල්ලෝ කිව්වේ අපි ඉන්නේ අල්ප ජීවිතයක් අපි ගත කරන්න. හුඟක් අය හිතාගෙන හිටියා ඒගොල්ලන්ට ඡන්දේ දීපු උදවිය ඒගොල්ලෝ මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් දින්නට පස්සේ ඒගොල්ලෝ හැම එක්කෙනාම උදේට පාර්ලිමේන්තු යන්න ওই හන්දියේ බස් ස්ටෝල් එකේ ඉඳී කිය. නැත්තම් කෝච්චි වල යයි කිය. එහෙමනේ කතා කරේ. ජනතාවට නැති කිසි දෙයක් අපිට එපා කියලා කිව්වා. දැන් අද එහෙම නැහැ. ඒතොර අද මේ අපිට කියනවා අඩුවෙන් තෙල් පාවිච්චි කරන්න කියලා හඳුන්වන්නේ ඇමතිතුමා යනවා V8 එක. තව ඇමතිවරයෙක් ඇවිල්ලා අපිට කියනවා රෑට ලයිට් දාන එක අඩුවෙන් කරන්න. ඒගොල්ලෝ එහෙම කරනවාද කියලා අපි දන්නේ නැහැ. දැන් ජනාධිපතිතුමාත් ඉස්සර කිව්වා යනකොට ඇම්බියුලන්ස් ඕනේ නැහැ, අර ඕනේ නැහැ, මේ ඕනේ නැහැ කියලා කිව්වා. දැන් ජනාධිපතිතුමා යනකොට පිටිපස්සෙන් ඇම්බියුලන්ස් එක යනවා, හෙලිකොප්ටර් දෙකම යනවා. ඉස්සර නම් ඇහුවා මේකේ ඉඳන් අරකට පනින්නද කියලා ඇහුවා. කොහොම හරි දැන් එයාට හෙලිකොප්ටර් දෙකක් යනවා. අපි නම් පිළිගන්නවා මිනිස්සෙක් වුණාම ලස්සන ගෙයක් තියෙන්න ඕනේ, වාහන තියෙන්න ඕනේ, ලස්සනට ජීවත් වෙන්න ඕනේ. ඒ ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ඒක පිළිගන්නවා. නමුත් ඒගොල්ලෝ විපක්ෂයේ ඉන්නකොට ඕක පිළිගත්තේ නැහැ. ඒගොල්ලෝ කොහොමදම ඇති කරන කතාවල් තමයි කරන්නේ. දැන් එහෙම කරපු අයට දැන් අද ඒවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ හින්දා ඒගොල්ලෝ ඇති කරනවායි කියව සමාජ පරිවර්තන. ඒක බොරුවක් බවට පත් වෙලා තියෙනවා.